හායි හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම කතා කරන්න හිතුවේ මනෝවිද්‍යාවට අනුව Tamanට කැමති නොකිය කැමැත්තෙන් ඉන්න අයව හඳුනගන්න ලක්ෂණ ටිකක්. ඉතින් අපි දන්නෝ සාමාන්‍යයෙන් වචනය කියන්නේ ඇත්තටම මිනිස්යාගේ සත්‍ය හැඟීම් ප්‍රකාශ කරන්නේ නැහැ. ගොඩක් දුරට බොරු කියන්න පුළුවන්. නමුත් බොඩි ලැන්ග්වේජ් කියන්නේ මිනිස්යාගේ සත්‍ය හැඟීම් ප්‍රකාශ වෙන ලැන්ග්වේජ් එකක්. ඉතින් බොඩි ලැන්ග්වේජ් හරියට අධ්‍යයනය කරලා දන්න කෙනෙක්ට මිනිස්සෙක් තේරුම් ගන්න හරි ලේසි. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් අපිට කැමැත්තෙන් ඉන්න කෙනෙක් වගේ ක්‍රෂ් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපිට කැමැතිද නැද්ද කැමැත්තෙන් ඉන්නවද කියලා රහසින් කැමැතිද කියලා දැනගන්න ඔහුගේ මේ ලක්ෂණ ටික තියෙනවා නම් බොහෝ දුරට ඔයාලට කැමැති කියන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ඉතින් අංක එක විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය ළඟ ඉන්නකොට ඔබ දෙස විටින් විට බැලුවත් දුරක සාමාන්‍ය දුරින් ඉන්න විට එක එල්ලේ ඔබ දෙසම බලාගෙන ඉන්න අවස්ථා ඔබ ඕන තරම් දකින්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා නම් බොහෝ දුරට ඒ පුද්ගලයාට කැමතියි කියන එක ලක්ෂණයක් තමයි ඒක. කියන්නේ හිත ඇතුලෙන් කැමතියි කියන එක. ඒ වගේම නිතර විහිළු කිරීම ඔබගේ යම් පරිහරණය කරන බඩු භාණ්ඩ ආදිය අරගෙන හෝ යම් ආකාරයට විහිළු කරලා ඔබ සිනහ ගස්සන උත්සාහ කිරීම වගේම ඒක විරුද්ධ පැත්තත් කැමැති කට්ටිය අඟවන. ගොඩක් කට්ටිය කතා කරන්නේ මේ හිනස්සවන එක විතරයි. නමුත් තරහ ගැස්වීමත් මේකේ එක අංගයක් විදිහට ගන්න පුළුවන්. බොහෝ වෙලාවට විහිළු කරලා තරහ ගස්සන්න උත්සාහ කරනවා. ඒ වගේම තමා ඔබ පරිහරණය කරන යම් භාණ්ඩ අපි කියන පෑනක් පොතක් ඒ වගේ දේවල් ඔහු හොයත් නිතර පරිහරණය කරන්න කැමැත්තක් දක්වනවා. ඉතින් ඒකත් එක ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂයෙන්ම අයි කන්ටැක්ට් කතා බහ කරන විට S2 දිහාම බලාගෙන අපි අයි කන්ටැක්ට් තියාගෙන ඉන්නවා කියන්නේ අන්න ඒ S2 දිහාම බලාගෙන කතා කරනවා නම් ඔහු ඇය ඔබට කැමතියි කියන්න පුළුවන් තව ලක්ෂණයක්. ඒ වගේම තමා ඔබ ගැන ළඟ ඉන්න විට හිස කෙස් නිතර අත ගන්නවා නම් හිස කෙස් උඩට අතින් හදනවා නම් ඒ වගේ කොණ්ඩය සමග යම් දේවල් කොණ්ඩේ අත ගන්නවා නම් ඒ වගේ දේවල් කරනවා නම් ඒත් ඒ පුද්ගලයා ඔබට කැමතියි කියන්න පුළුවන් ලක්ෂණයක් තමයි. ඉතින් මේ ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ ක්‍රෂ් එක ඔයාට කැමති වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ කීයක් ඔය ක්‍රෂ් එකෙන් ඔයා දැකලා තියෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.